තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මෑණියනි. ඇහෙනවද? ඇහෙනවා. අපි කතා කරමු දරුවෝ. මේ කතා කරන්න මෙහෙම කතා කරන්නද? ඔව් කතා කරමු දරුවෝ. අපි කොහොමද දරුවෝ මේ මාර්ගයට ආවේ? ඒ ආකාරයට අපි පොඩක් විස්තර කතා කරමු. ඔව්. මුලින්ම ඔබ වහන්සේගේ පාද නමස්කාර කර අවසර ඉල්ලනවා. හොඳයි සුවපත් වේවා. මම මෑණියනි දැන් කාලයක් තිස්සේ ඉඳලා මේ ධර්මය ගැන අහනවා කියන්නේ නොයෙකුත් ස්වාමීන් වහන්සේලාගේ දේශනාවල අහමින් හිටියා. මේ ඒ අතරතුරේදී තමයි ඔය මෑණියන්ගේ දේශනා අහන්න ගත්තේ. මුලින්ම අරණ ධම්ම ස්වාමීන් වහන්සේගේම දේශනා ඇහුවා. අරවංගිස ස්වාමීන් වහන්සේගේ ඒ දේශනා ඊට පස්සේ මෑණියන්ගේ දේශනා අහන්න ගත්තයින් පස්සේ මට මෑණියන්ගේ දේශනා ගොඩක් අර තේරුම් ගන්න පුළුවන් ස්වභාවයක් තිබුණා. මේ තේරුම් ගන්න පුළුවන් මේ දේශනාව ඒවා අහමින් හිටියේ අතරේ මේ මෑණියන්ගේ දේශනාවල් මම අහන වෙලාවට මගේ නිකන් අර මේ ඔළුවේ හිසේ නිකන් යවීමක් වගේ තෙරපීමක් වගේ ගතියක් දැනෙන්න ගත්තා. එහෙම ඒ තිබ්බයි අතරේ ওই දේශනාවල් අහගෙන ඉන්න ගමන් මේ කොහොම හරි ටික කාලයක් යනකොට මට මෑණියනි මේ අර ගම්බාර දෙවියන්ට පහනක් දැල්වන්න කියලා මට එහෙම නිකන් හිතුණා. හිතට මටම හිතුවා මම පහනක් දැල්ලුවා. එහෙම ඊට පස්සේ මේ කාලයක් ටික කල එහෙම පහනක් දැල්වන්න ගිහින් අපේ ඥාති වෙන කෙනෙක් එයාට වරන් සම්බන්ධව දේව වරන් සම්බන්ධව එහෙම දෙයක් වෙලා මට උදව්වක් වශයෙන් මට කතා කරා. එහෙම අර වරන් හදලා දෙන තැනකට කියන තැනකට යන්න කියලා. ඒකෙන් මට මං ඉතින් ගියා. ඒ ගිය අතරතුරේදී ඒ ගියපු තැන ඉඳපු කෙනෙක් කිව්වා මේ මට මෙහෙම වරමක් තියෙනවා කිව්වා. පොඩ්ඩක් මටත් බලව ගන්න. මං ඉතින් ඒක ගණන් ගත්තෙත් නැහැ. මං ඒ ගැන එහෙම දෙයක් හිතලා තිබුණෙත් නැහැ. මට අර පහනක් නම් ගෙදර එහෙම තිබ්බා. ඉතින් මේ ඒ ඉන්න අතරේ ඊට පස්සේ මෑණියනි මගේ ඇඟේ මේ නිතරම නිකන් කරන්ට් එකක් වගේ ගතියක් එහෙම දැනෙන්න පටන් ගත්තා. ඉස තදවීම ඕම ප්‍රශ්න ටිකක් ඇති වුණා. ඊට පස්සේ ධර්මය ගැන අසමින් ඒ ඉන්න අතර වාරේ කාල සීමාවෙදී ඊට පස්සේ මට දැන් කෙනෙක් කිව්වා මට මෙහෙම වරමක් තියෙනවා. මේ පත්තිනි මෑණියන්ගෙන් වරම තියෙන්නේ කියලා එහෙම කිව්වා. ඉතින් ඒත් මම ඒක ගණන් ගත්තේ නැතුව හිටියේ. ඊට පස්සේ ගොඩක් මට වැඩක් නැති වෙලා රස්සාවක් කරගන්නත් බැරුව ගොඩක්ම අසරණ තත්ත්වයටපත් වුණා. කර කියා ගන්න දෙයක් නැතුව. ඊට පස්සේ මගේ ශරීරයේ නොයෙකුත් නිකන් කකුල් කැක්කුම් මගේ රිදීම් මේ වගේ ඇඟිලි පුරුක්වල එහෙම මේ කටුගතනවා වගේ නිකන් රිදෙන්න ගත්ත ගොඩක්. ඊට පස්සේ මේ කිව්වා මේ වරම හින්දා ඒක ගැන පොඩ්ඩක් බලව ගන්නයි කියලා. ඊට පස්සේ මම නිමිත්තක් බලන තැනකට කියලා නිමිත්තක් බලව ගත්තා. ඊට පස්සේ මෑණියනි මට කිව්වා මේ ගම්බාර අපච්චිට පහනක් තියෙනවායි. පත්ති මෑණියන්ගෙන් වරමක් තියෙන නිසා මට මේ ගම්බාර අපච්චිට පහන තියෙන හින්දා ඥාතීන් අයින් වෙලා ඉතින් ඒක හින්දා ගම්බාර අපච්චිට තියෙන පහන අයින් කරලා පත්තිනි මෑණියන්ගේ පිරිමියා පින්තූරයක් ගෙනල්ලා පහනක් දැල්වන්නකෝ. පත්තිනි මෑණියන්ට දවස් 3ක් එළඟි තෙල් පහන්. ඉතින් මම ඒ ආකාරයට එහෙම පහනක් දැල්ලුවා. ඊට පස්සේ ඒ කොයි දේ කරත් මට හිතේ මෑණියනි මං ධර්ම මාර්ගයේ ගමන් කරමින් මේ පැත්තට යන මම තවත් අඳුරකට යනවා වගේ දෙයක් මගේ හිත තුල දැනුණා. දැනෙනවා මම නිකන් වැරදි මාර්ගයට යොමු වීමක් සිද්ධ වෙනවාද කියන මට බය තිබුණා. මම මේ ගැන මම එහෙම මේ කරන්න කැමැත්තක් තිබුණෙත් නැහැ. ඉතින් ඒ අතරේදී ඔහොම ඉතින් මම ඒ පහන තියුවා. පහන තියෙනකොට ඊට පස්සේ ටිකක් කල් එහෙම
පහන තියාගෙන ගියා පත්තිනි මෑණියන්ට. ඊට පස්සේ නැවත මට මේ හීන පේන්න ගත්තා රැට. ඒ කලින් මට පත්තිනි මෑණියන්ගේ පහන තියන්න කලින් මේ මෑණියනි ගම්බාර අප්පච්චිට පහන තියද්දී මට පත්තිනි මෑණියන්ගේ කවි ඇහෙනවා, මේ කතා කරනවා ඇහෙනවා. එතකොට මම ලෙඩුන්ට අර දෙහි කපනවා වගේ එහෙම දේවල් පේන්න ගත්තා. නොයෙකුත් අර කවදාවත් උන් නැති දේවල් මට වෙන්න ගත්තා. ඉතින් මම මේ දැන් අමාරුව උත්තර වැටෙන්න යනවද දන්නෙත් නැහැනේ. මම ඉතින් මේ අර ඒ නිමිත්ත බලපු තැනින් ඒ කිව්වා මට දැන් මේක හදලා දෙන්න, මේ වරම්ම හදලා දෙන්න. මගෙන් ලොකු මුදලක් ඉල්ලුවා මේ වරම සුද්ධ කරලා හදලා දෙන්න. ඉතින් මම මෑණියනි මට පොඩි දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. දරුවෝ 3 දෙනායි ගෙදර අම්මයි තාත්තයි. ඉතින් මම මේ පෙදරේරු ඒකත් වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ. කුලී වැඩ වගේම කරලා මට විශාල මුදලක් ඇත්තෙත් නැහැ. ඉතින් මෙහෙමයි මම කියන්නේ මෙහෙමයි දරුවෝ, ඔබ ධර්ම මාර්ගයේ ගමන් කරනවා නම් නිවීම සොයලා ඇයි ඔබ ඒ වගේ පැත්තකට යන්න උත්සාහ කරන්නේ? ඔබට අතේ පය හය තුල ජීවත් වෙන්න රැකියාවක් තියෙනවා නම් සංරැකිය කියන්නේ තමාකම තුල ශක්තියෙන් ඉතින් එහෙම ජීවනෝපාය කරගෙන තමා යන ධර්ම මාර්ගයේ ගමන් කරන්න. ඇයි වෙන පැත්තක් කතා කරන්නේ? ඇයි වෙන පැත්තකට ගමන් කරන්නේ? ඒ සියල්ල අතහරින්න. ඒ සියල්ල අතහැරලා මේ ශ්‍රී සද්ධර්මය ඔස්සේ ගමන් කරන්න. ගමන් කළා ඔබගේ පරලෝ ජීවිතෙත් මේ ජීවිතේ සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න උත්සාහ කරන්න. ඔය කියන කතාව සියල්ල අතහරින්න. අන්තිමවාද ඒකයි. මලගේ ඥාතීන් කාට අරගෙන ඇයි ඔබ තවත් විනාශයක් කරගන්නේ? ඔබ දැන් දහම තුල සිටියනම් මීට කලින් ඒ ස්වාමීන් වහන්සේලාගේ දහම ඇහුවනම් ඊට පස්සේ මගේ ධර්මයේ ඇහුවනම් එතකොට ඒ ඔස්සේ ඔබ යම් කිසි ස්වභාවයකට මේ ධර්මයේ අවබෝධයකට ගමන් කරා නම් ඉතින් ඒ ඔස්සේ යන්න ඇයි ඔබ වෙන පැත්තක් කෙනා කියා ඔබ මෙහෙමයි කියලා මලගේ ඥාතීන් ඒ කයවල වලට එතෙන්දී ඇයි ඔබ ඒ තත්ත්වයටපත් වෙන්නේ? මම එනීටි මට මගේ ශරීරයේ මේ නොයෙකුත් ඒ ආකාරයට එහෙම මේ ඒ සිද්ධි වෙන්න ගත්ත නිසා තමයි මගේ කකුල් දෙකේ කැක්කුමයි ඉතින් ඔබමනේ ඒ කරදර ඔබ තුලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඇයි ඔබ පහම්පත්තු කරේ? ඇයි ඔබ පහම්පත්තු පාන පත්තු කරේ මෑණියනි මට ඒක නිකන් ඉතේම හිතිලා තමයි මම එහෙම පත්තු කරේ. ඒ ඔබට සිතවන්නේ ඔබේ මලගේ ඥාතීන්. මලගේ ඥාතීන්ට අවශ්‍ය ඔබේ කයට එන්න. ඒ නිසා ඒගොල්ලන් ඔබට සිතීලි දෙනවා මෙහෙම කරන්න කියලා. ඉතින් මෙහෙමයි මම කියන්නේ දැන් ධර්ම මාර්ගයේ ගමන් නොකරන සාමාන්‍ය මිනිස්සුන්ට ඔබ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබ නිර්වාණය උදෙසා ඒ ගැන සොයමින් සසරෙන් එතර වෙන්න උත්සාහ කරන දරුවෙක් නිසා මම කියන්නේ ඔබ අනිපැත්ත අතාරින්න ඔබ නිර්වාණය ඔස්සේ ගමන් කරන්න. ඔව් මෑණියනි මම නොයෙකුත් ඉතින් මේ ඔය කතා අහලා ඉතින් ඔය එහෙම තමයි මේ උනේ පෙරේ වැඩි ඉතින් ඒකෙන් මම තමයි අමාරු වෙන්නේ අර මට ඉතින් ඔය ගැන ගැටලුවක් වුණ මෑණියන්ගෙන් අහන්න මට දැන් ඒ තැන් වලින් කියන්නේ මම මේක ඇතෑරියේ මේ ගැන හොයන්න බලන්න කරන්නේ නැති විදිහට මට දිගට මේ විදිහට ඊන පේනවා මේ වගේ ප්‍රශ්න ඇති වෙලා දිගට මෙහෙම යනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒක නිසා ඒක මහා කරදරයක් මට ඒ කියන්නේ බුදුන්ට පහන පත්තු කරලා ඒ පෑන් තියලා ඒ සියල්ල කරලා උදේහවා බුදුන් වඳින්න. බුදු ගුණ තුලින් ගමන් කරන්න ධර්මය අහන්න ඒ බුද්ධ ශක්තිය ඔස්සේ ගමන් කරන්න. මේ බුද්ධ ශක්තිය ආශිර්වාදය ලබා ගන්න. බුද්ධ ශක්තිය හැමතිස්සෙම බුද්ධ ශක්තිය ප්‍රමුඛ කොටගෙන ඒ ආරක්ෂාව අදිෂ්ඨාන කරන්න. එතකොට මෑණියනි මට දැන් මේ ඒ අර ඒ දැන් ඒ බලන ඒ දේවා මේ මෑණි කෙනෙක් කියනවා මට එහෙම ඉන්න දෙන්නේ නැතිලු. ඒ කියන්නේ මගේ රැකියා මාර්ග පවා මෙහෙම නැති කරලා මෙහෙමයි ඔබ විශ්වාස කරන ඔබේ සිතේ තියෙන හය ඔබේ මානසික බලය ඔබ විශ්වාස කරන්න. ඔබේ සිත ඔබ විශ්වාස කරන්න. ඔබේ සිත පාලනය කරන්න පුළුවන් ඔබට. ඔබේ සිත අනුන්ට පාලනය කරන්න දෙන්න එපා. සිතයි තිය ඔබට.
ඔබ ධර්ම මාර්ගයේ ගමන් කරනවා නම් ඔබට ඒක වෙන්න විදියක් නැහැ නේද නේද? ඔබේ සිතයි ඔබට. ඇයි නොපෙනෙන බලවේග වලට ඔබේ සිත පාලනය කරන්න දෙන්නේ? මලගේ ඥාති කියන්නේ ඉහළ ශක්තිය නෙමෙයි ඒගොල්ලන්. නේද? ඒගොල්ලන්ට යමක් කරලා පින් ඒගොල්ලන් ඉන්න ජීවත් වෙලා ඉන්න කාලේ හරියට ජීවත් වෙන්නේ නැතුව එක් ස්වභාවයෙන් ඉපදිලා ඊට පස්සේ ඒගොල්ලන්ට පින් ගන්න ඕන වුණාම තමගේ ඥාතින්ගේ කයට එන්න උත්සාහ කරනවා. උත්සාහ ඇවිල්ලා ඒගොල්ලන්ට මොන හරි දෙයක් කරලා මේ එතනින් පින් බලාපොරොත්තු වෙන්න. ඉතින් ඔබ ඒවට අතකොලුවක් වෙන්න එපා. ඔබ යන්නේ නිවන් මාර්ගය ඔස්සේ නිසා මම කතා කරන්නේ මේ විදියට. ඔබ ධර්මයේ ඔස්සේ ගමන් කළ ඔබේ සංසාර ගමන විතර කරගන්න. බුද්ධ ශක්තිය ඔස්සේ බුද්ධ බලය ඔස්සේ ගමන් කරන්න. මම මෑණියනි දැන් ධර්ම දේශනාවලට සවන් දෙමින් එහෙම ධර්මයේ ගැන අසමින් ඉන්න වෙලාවල් වලට තමයි මට ඊට පස්සේ තමයි මට මේක පටන් ගත්තේ. මේ ඔළුව හිර කිරීම වගේ වෙලා එහෙම ඒ විදිහට ඒ දැන් පන්සලකට ගියත් බුදුන් වඳිනකොට එහෙම ඔළුව මේ තදවීමක් වගේ එහෙම වෙනවා. මේ මට මෙතෙන්දි මෙහෙම ඔබට බල කරන්න බෑ. ඔබ කැමති නම් ඒ පැත්තට යන්න. නෑ මෑණියනි මම මේක ධර්මයේ පැත්ත වහගෙන මම එහෙම ගමනක් යන්න කැමති නෑ. මම මේ මගේ කැමැත්ත තියෙන්නේ මට දැන් එතෙන්දි කිව්වා මට ඖෂධ වරමක් තියෙන්නේ වැඩ ඔන්නම කිව්වා මේ සනීප කරන්න ඒ වගේ මම එහෙම මනුස්සෙන්ට තවත් කෙනෙකුට සුවයක් කරන දෙයකට එහෙම දෙයක්කට කැමති. මම එහෙම දෙයක් කියලා දැන් මේ දේ අරගෙන මම තවත් දැන් ඉන්න මේ සසර ඕකෙට අහුවෙලා ඉන්න ගමන් තවත් කබලෙන් ලිපට වැටෙනා වගේ එහෙම දෙයකට අහුවෙන්න කැමති නෑ. අර එහෙම නැතුව මම කෙනෙක්ට සුවයක් කරන්න මට පුළුවන් නම් ඒ දේ කරන්න මම කැමති. එහෙම නැතුව මම තවත් අර අමාරු වෙටෙන්න කැමැත්තක් නෑ මෑණියනි මම. හොඳයි මම ඒ ගැන සලකලා බලන්නම්. කතා කරලා ඉස්සරහට මම ඔබට පිළිතුරක් ලබා දෙන්නම් ඒ සම්බන්ධව. හොඳයි ඔබේ ධර්ම මාර්ගය ගැන කතා කරමු දැන්. ධර්ම මාර්ගය ගැන මෑණියනි මම මේ ඔය සමස්තය ගැන මෑණියන් අර කියලා දෙනවනේ සමස්තයට සිත විසිරවන්න කියලා. ඒ අවස්ථාවේදී දැන් මට ඒක දැනෙනවා හොඳටම දැනෙනවා මෑණියන් කියන දේ මට දැන් සිත ගැන කියන දේශනා ගැනත් ඒ සියලුම දේ මම ඒක ප්‍රායෝගිකව කරලා බලනවා. ඉතින් අර ගොඩක්ම මම එක දේශනාවකදී මෑණියන්ගේ මම නිකන් ගොඩක් සැහැල්ලු වෙලා නැතිව ගියා වගේ තත්ත්වයක් ආවා. එහෙම මේ වුණාට මගේ ධර්මයෙන් මාර්ගයේදී හිරවීමක් වගේ ගතියක් තියෙන මෑණියනි. ඒ කියන්නේ තමයි මට හිරවීම වෙන්නේ අර ප්‍රශ්නේ නිසා හිරවීම වෙන්නේ. ඔබ එතන අතහැරියොත් සම්පූර්ණයෙන්ම ඔබේ සිතෙන් ඔබට හිර නොවි ඉදිරියට ගමන් කරන්න පුළුවන්. මම මේ දැන් ධර්මයේ තේරුම් මට ධර්මයේ වැටෙනවා කියන දේවල් වැටෙනවා තේරෙනවා. ඒ වගේම විශ්වයේ මේ ස්වභාවය මට එහෙම ඥානය තියෙනවා. ඥානයට දැනෙනවා. ඒ දැනුණාට අර හිරවීම තමයි නිතරම මට තියෙන්නේ මේ. ඒ ඥාතියට ඔබේ කයට එන්න අවශ්‍ය වුණාම ඔබට ඉන්න තැනින් එහාට ගමන් කරන්න ඉඩ දෙන්නේ නැහැ ඒගොල්ලන්. ඔබ ඉන්න තැනින් එහාට ගියොත් ඒගොල්ලන්ට කයට එන්න බෑ දරුවෝ. ඒකයි. පැහැදිලිද මං කියන දේ? ඔව් මෑණි. පැහැදිලි. මෑණියන්ගෙන් මම තව දෙයක් අහන මට අර සමස්තය ගැන ඒක පොඩ්ඩක් ඒ ගැන නැවත සමස්තය ගැන පොඩ්ඩක් කතා කරන්න. ඔබ පරිනිර්වාණ දේශනා තුළට දැන් ඒ සම්බන්ධ වෙලා ඉන්නවද? ඒ වසනවද? මම දැන් පරිනිර්වාණ ගොඩක් මෑණියන් අර පරාර්ථකාමීත්වය ගැන අනුන් ගැන තියෙන ලෝතුරු ආදරය ගැන එහෙම කරන දේශනාවලදී ඒ ගැන මට ගොඩාක් දැන් අර සත්‍යාති උපාවට වගේ එම ගොඩක් ආදරේ කරුණාව දැනෙනවා. ඒ වගේම මේ ළඟකදී ඉඳලා මෑණියනි ගස්වලට හිටන් මේ ගස්වලට පවා නිකන් ඒ දහකින් දැන් අපිට ගෙඩියක් හදලා දුන්නත් ඒ දේ ගැන වුණත් අපිට ස්තුතිවන්ත වීමක් ගැන
අපි හිතන්නේ නැතුව දැන් කෙසෙල් ගහකින් වුණත් මම පහුගිය දවස්වල කල්පනා කරා කෙසෙල් කැනක් වුණත් මිනිස්සෙක් කපන් ගහ කපල දාලා කපන් එනවා කිසිම හිතප්පුවක් නැති විදිහේ ගහගෙන වුණත් එහෙම හැඟීමක් නැතුව ස්තුතිවන්ත වීමක් මොනතරම් දෙයක් ඒ වගේ ගොඩාක් මට එහෙම අදහස් තමයි හිතට පහළ වෙන්නේ නිතරම. හොඳයි. ඔව් අපි ඒ ගැන කතා කරමු දරුවෝ. දැන් සමස්තය කියන තැන ඔබ අත්දැකීම් ලැබලා තියෙනවනේ නේද? සමස්තය ගත වීම කියලා කියන්නේ දැන් නිර්වාණය පැත්ත කතා කරොත් නිර්වාණය පැත්ත දැන් මම කතා කරන්නේ නැති තරම්. මම කතා කරන්නේ පරිනිර්වාණය පැත්තමයි. ඉතින් නිර්වාණය තුල ඒ සමස්ත ගත වීම කියලා කියන්නේ සම්පූර්ණ ඒ මානසික ප්‍රවාහයෙන් මිදෙන තැන. නේද දරුවෝ? ඒක අත්දැකීම් ලැබලා තියෙනවනේ. ඔව් අපි නිර්වාණය තුලින් ක්‍රියාත්මක වුණේ ලබාගත් ඵලය තමයි මානසික ප්‍රවාහයෙන් මිදීම. මිදිලා අපේ හදවත තුළට ගමන් කිරීම. ඒ දැනීම් ස්වභාවය තුළ ක්‍රියාත්මක වීම විපාකයේ තුළට ගලා යාම. ඔව් කියන දරුවෝ. දැන් මෑණියනේ මානසික ප්‍රවාහයෙන් මිදීම ගැන කතා කරද්දී මානසිකව අනේ අපේ සිත තුළකට කොටු වෙලා මේ සියලුම මනසින් අල්ලගෙන මේ කරගෙන යන ගමනේදී දැන් මම අර පහන් දෙවියන්ට පහන් තියෙන දේ වුණත් ඒකත් මම මානසිකව හදාගෙන කරනවා කියන එක මට දැනීම තමයි මම ඒ දේ කරේ. නෑ ඒ හරි. අපි ඒ කියන්නේ අපි එදිනදා ජීවිතේ ක්‍රියාකාරකම් නතර කරනවා නෙමෙයි මානසිකයෙන් ප්‍රවාහයෙන් මිදීම කියලා කියන්නේ. ඒකේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම. යථා ස්වභාවය අවබෝධ කර ගැනීම සිහියෙන් එදිනදා විපාකයේ ක්‍රියාත්මක වීම. නෑ ඒක තේරුම් ගන්න ඕනේ එහෙම නෙමෙයි. ඒක තේරුම් ගන්න ඕනේ එතෙන්දී ඔබ යන්නේ නිර්වාණය හරහා ඒ ගමන නම් යන්නේ බුද්ධ ශක්තිය කරා ගමන් කිරීම නම් වෙන්නේ. අතෙන්දී ඔබ වෙනම මළගේ ඥාතීන් කියන පහත් ශක්තියින් ඔබ තුලට සම්බන්ධ කරගත්තොත් ඔබට අර ගමන යන්න බැරිව ඇහිරෙනවා වගේ. ඒක මම කතා කරන්නේ ගැන. ඔව්. ඉතින් ඒ සමස්තගත වීම කියන තැන වෙන්නේ අපි ඒක ඇත්තටම මේ ආයතන ස්වභාවය ගැන අවබෝධ කරගත්තට පස්සේ මම හිතන්නේ නිර්වාණ දේශනා අහලා ඇති මගේ නේද? එතන ඒ අවබෝධතා ඥානය ඔබට අවතින ඇති. ඔව් එතකොට එතෙන්දී දැන් අපි සම්පූර්ණ අපේ දැන් චිත්තය මේ සිත හරහානේ මේ සිළු ආයතන ගොඩ නැගෙන්නේ නේද? ඒතර මේ සිත සමස්ත ස්වභාවයට විසිරෙනවා. ඒ කියන්නේ දැන් පෙනීම කියන තැන පෙනෙන බව කියන පෙනීම කියන එක අල්ලන්නේ නැතුව ඒ ස්වභාවය පෙනෙන බව ස්වභාවය පවතිද්දි සිත ඒ පෙනෙන අරමුණකට ගන්නේ නැතුව සමස්තයට විසිරවනවා නේද? ඇසෙන බව කියන දැන් ඇසෙන බව කියන තැන අසන්නේ නැතුව අරමුණකට ගන්නේ නැතුව ඒ ඇසෙන බව සමස්තයේ පොදුව විසිරවනවා. මෙන්න මේ වගේ මේ ඇසෙන පෙනෙන දැනෙන ඒ පරාසය අපි අරමුණකට යන්නේ නැතුව සම්පූර්ණ සිත විසිරවනවා. අවකාශයට සිත විසිරවනවා. ඒ විසිරවද්දී අරමුණක් නැති නිසා අපිට එතන සිතීල්ලකට ගමන් කරන්නේ නැහැ. එතන නිරෝධ වෙනවා. එතකොට එතෙන්දී අපිට ඒ සමස්තගත වීම තුළ ඒ වෙලාවේ ලබන අත්දැකීම ඒ වෙලාවේ අපිට ඒක ප්‍රත්‍යක්ෂය තුළ අපිට දැනෙනවා. දැන් වචනයකින් කියනවා නෙමෙයි. අපි හරියට නිකන් දැන් පිහිනන්න පාඨමාලාවක පන්ති ඇතුලේ ඉගෙන ගැනීමයි වතුරට බහැලා පිහිනීමයි කියන එතන පුහුණුවීම් දෙකක් නේ. ඒ සබහන් දෙකක් නේද? අතන ප්‍රායෝගික වීම නෝ අතනදී ඒ සබ්ජෙක්ට් එක අපි මෙහෙම කියලා ඉගෙන ගන්නවා තියරි එක නේද? ඉතින් ඉතින් දැන් ඒ වගේ අපි ධර්මය ඇසීම ධර්මකාරණ ඇසීම සහ ඒක ප්‍රායෝගික අත්විඳීම කියන තැන දෙකක්. ඉතින් ඇත්තම වෙන්න ඕනේ ඇසීම තුල ඒ ප්‍රායෝගිකව අත්විඳින්න ඕනේ. ඉතින් ප්‍රායෝගික අත්විඳීම තමයි අතෙන්දී ඒ කතරම් භාවනාවක් ලෙස මම ක්‍රියාත්මක කරවන්නේ. එතෙන්දී අපිට අත්දැකීම ප්‍රත්‍යක්ෂ ඥානය එනවා. මේ චිත්තේ අරමුණක් නිසා තමයි මේ පෙනෙන දෙයක් සහ පෙනෙන කෙනෙක් නිර්මාණය වෙන්නේ කියන තැන නේද? ඇසෙන දෙයක් සහ ඇසෙන බවක් නිර්මාණය වෙන්නේ. එහෙම නැත්නම් අතරම තියෙන්නේ දිත්තේ දිත්තමත්තන් කියන තැන. නේද? පෙනීම පවතිනවා පෙනෙන කෙනෙක් පෙනෙන දෙයක් නැහැ කියන තැන. ඒ ප්‍රත්‍යක්ෂය තියනවද ඔබලා? සමස්ත භාවනාව. ඔව් මෑණි. ඒ විට මට වැටහෙන්නේ මෑණියනි මුළු සමස්තයම මම වීමමනේ දැනෙන්නේ මට.
ඔව්. ඒ කියන්නේ මම කියන ස්වභාවයකට අපි ගන්නව නෙමෙයි. ඒ කියන්නේ කොටු කරනව නෙමෙයි. නමුත් ඒ සමස්ත ස්වභාවයට දියවීම තමයි එතන පවතින්නේ නේද? ඉතින් මම කියලා වෙනම කෙනෙක් පනවන්න බෑ එතන. බෑ. වෙනම කෙනෙක් පනවනව නෙමෙයි. සිතුවිල්ලකින් අපි සමස්තයම වීමක් කර සම්මතය අපි කියනකොට මෙහෙම කියනවා. ඔව් සමස්තය වීම කියන තැන අපිට වචන වලින් පෙරලන්න බෑ. වචන වලට පෙරලන්න බෑ නේද? බෑ. එතන දැනීම් ස්වභාවය තියෙන්නේ. සත් කියන්නේ පුජ්‍යල ස්වභාවයක් නොදැනෙන. ඔව්. ඉතින් එතකොට ඔබට නිර්වාණය සම්බන්ධ අත්දැකීම් පවතිනවා. අපි පරිනිර්වාණය ගැන කතා කරමු දරුවෝ. හරි. ඔව්. තර පරිනිර්වාණ දේශනා සියල්ලම ඔබ අසනවද? ඒවා අහලා තියෙනවද? කොහොමද ඔබට එතන දැනෙන්නේ? සහ ඔබ නිර්වාණය සහ පරිනිර්වාණය කියලා දෙක අතර දකින්න වෙනස කියන්නකෝ බලන්න මට. එතන වෙනස මෑණියනි මම දකින්නේ දැන් අර හිස්වීමක් වගේ අපි හිස්වනා වගේ දෙයක් මේ මෑණියනි එතන කෙනෙක් පුජ්‍යලයක් නැතිව දෙයක් ඊට පස්සේ එහෙම මට වැටෙන්නේ ආකාරයට නිර්වාණය කියන තැන. ඔව්. එතෙන්දී පරිනිර්වාණය වෙනකොට අපි මේ ගත කරන මේකේ මේ සියල්ල ආදරය කරුණාව ඒවා එකතු කරගෙන කියන්නේ එහෙම මම මේ වචන වලින් කිව්වට මේ එහෙම මට දැනෙන්නේ නැහැ. ඔව් එතන අපි මෙහෙම කතා කරොත් දැන් නිර්වාණය කියලා කියන්නේ අපි ඒ මනසේ දැන් අපි ඇත්තටම ප්‍රත්‍යජන ස්වභාවයේදී ඉන්නේ මානසික ප්‍රවාහය තුල මනස සමග ජීවත් වෙන්නේ නේද? ඔව් එතකොට නිර්වාණය කියන තැනදී මේ මනසේ සැබෑ යථා ස්වභාවය අවබෝධ කරගන්නවා. අවබෝධ ප්‍රත්‍යක්ෂ ඥානය ලබා ගන්නවා. ඔව් එතකොට එතෙන්දී අපේ මානසික ප්‍රවාහයෙන් ඉවත් වෙනවා. ඒක ස්වාභාවිකව අපතුලින් ඈත් වෙනවා. එතනින් මිදිලා අපි යථා ස්වභාවය යථාර්ථය තේරුම් ගන්නවා විපාකයේ තුල ගලා යෑම සිද්ධ වෙනවා. එහෙමනේ වෙන්නේ. ඔව් එතකොට මානසයේ තිබින බැඳීම, කියන්නේ මනස ප්‍රමුඛ කරගෙන ක්‍රියාකාරී වීම නතර වෙනවා. නතර වෙනවා කියන්නේ ඒක එන්න අඩුවීමින් අර අවශ්‍ය තැනට අවශ්‍ය ආකාරයට මනස ප්‍රයෝගී කරගන්නවා. එතකොට අර හදවත කියන තැන, ඒ කියන්නේ දැනීම් කියන තැන සහ විපාක ගලා යාම කියන තැන ජීවත් වෙනවා. එතෙන්දී අපිට කර්ම ඇතරම අරහත් ඵලය දක්වා ගමන් කරොත් කර්ම සකස් වීම නව කර්ම සකස් වීම නතර වෙනවා. නේද? ඔව් ඒකනේ වෙන්නේ. ඔව්. දැන් මෙහාට අපි මාර්ගඵල වල සිටිනකොටත් ඒ මාර්ගඵලයට අනුව කර්ම සකස් වීම සිද්ධ වෙනවා. නේද? යම් සත්ත්ව ස්වභාවය නිර්මාණය වීම සිද්ධ වෙනවා. ඉතින් පරිනිර්වාණයදී දැන් ඒ නිර්වාණය කියන තැන අරහත් ඵලය දක්වා ක්‍රියාත්මක වුණත් එතන සක්වල තුලම වෙන ක්‍රියාවලියක් පමණයි එතන තියෙන්නේ. සක්වලක් කියලා කියන්නේ මොකද්ද? සක්වලක් කියලා කියන්නේ අපි මේ ආදාගෙන මේ මට එහෙම කියන්න තේරෙන්නේ නැහැ නේද මේ සක්වලක් කියලා කියන්නේ මේ විශේෂපතනේ 31 තලයකින් නිර්මාණය වෙච්ච යම් යම් කියන්නේ ශක්ති තල ස්වභාවයන් ටිකක්. එතකොට මෙන්න මේකට මේ ශක්ති තල 31කට සක්වලක් කියලා කියනවා. එතකොට මෙන්න මේ වගේ සක්වල කියන්නේ සෑහෙන ප්‍රමාණයක් එක විශ්වයකට පවතිනවා. එක විශ්වයක ඒ සක්වලවල සෑහෙන ප්‍රමාණයක් පවතිනවා. එතකොට මේ හැම සක්වලකම මනුෂ්‍ය තලයක් තියෙනවා. ඒ වගේම දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය ඒ තිරිසන් තල අසුර තල ඒ ආකාරයට නිර ඒ වගේ තල ස්වභාවයන් පවතිනවා. එතකොට මේ අපි ඉන්න මේ මනුස්ස තලයත් එක්ක මේක එක සක්වලක්. ඔව් මේක එක සක්වලක්. ඒ වගේ සක්වල සෑහෙන ප්‍රමාණයක් එක විශ්ව ධාතුවක එක විශ්වයක පවතිනවා. එක විශ්වයකට අයිති වෙනවා. ඔව්. එතකොට මෙන්න මේ සක්වලක් තුල අපි දැන් මේ මොහොතේ ඉන්නේ ඒ සක්වලේ මනුෂ්‍ය තලය තුල.
නේද? ඔව්. මනුෂ්‍ය තලය තුළ මනුෂ්‍ය ස්වභාවය තුළ ජීවමානයි. හැබැයි මෙතෙන්දී අපි මේ මනුෂ්‍ය ස්වභාවය තුළ ජීවමානයි මනුෂ්‍ය තලය කියලා කියන්නේ අපේ ඒක අපේ විඥානයේ තියෙන ස්වභාවයයි. අපි මනුෂ්‍ය තලය කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ විඥානයේ තියෙනා වූ යම්කිසි සංඛ්‍යාත මට්ටමක්. ඒ කියන්නේ විඥානයේ තියෙනා වූ කම්පන ස්වභාවය. ඊට අදාළ සංකේතය. සංඛ්‍යාතය. ඒකට තමයි අපි මේ ඊට අනුව මැවෙන්නා වූ ස්වභාවය. ඒ ආකාශ ධාතුවේ තියෙන ඒ ශක්ති ඒ විඥාන කම්පනයට අනුව මැවෙන්නා වූ ස්වභාවයට අපි ඒ තලයක් කියන. ඒතර ඒක මනුෂ්‍ය තලය. එතකොට ඒ විඥානෙම ඊට ඉහළ සංඛ්‍යාතයකට කම්පණය වෙනකොට අපිට ඒක කියනවා දිව්‍ය ස්වභාවය කියලා. දිව්‍ය ස්වභාවය. ඊටත් එහා වෙනකොට අපි බ්‍රහ්ම ස්වභාවය කියනවා. ඊට අඩු සංඛ්‍යාතයන් වලට යනකොට අපි කියන එකට තිරිසන් අසුර නිර ඒ වගේ වෙනවා. එතකොට එහෙමනම් මේ තල ස්වභාවය ක්‍රියාත්මක වෙන්නේ සත්වයාගේ ඒ විඥානයේ කම්පණය මත. ඒ කම්පන සංඛ්‍යාතය මත. ඉතින් මේ ආකාරයට මෙතන මේ සක්වලක් තුල ක්‍රියාත්මක වීමේදී අර නිර්වාණය කියන තැනදී වෙන්නේ ඒ කියන්නේ අපි ක්ලේශයන් ප්‍රමාණය කියන්නේ මෝහය ප්‍රමුඛ කරගෙන රාග ද්වේෂ ස්වභාවයන් වැඩි වෙනකොට අර ඒ කියන්නේ අසුද්ධ වීම බරගතිය වැඩි වෙනවා. වැඩි වෙනවා. ඔව්. ඒ ෆ්‍රීකවන්සි එක ලෝ වෙනවා. ඒ ලෝ වෙද්දී අපි පහළ තල වලට ගමන් කරනවා. ඒක වැඩි වෙද්දී අපි ඉහළ තල වලට ගමන් කරනවා. ගමන් කරනවා කියලා කියන්නේ මෙහෙමයි. මේ විඥාණයට අනුව මැවෙනවා. යෑමකීමක් නෙමෙයි. මෙතන වෙන ක්‍රියාවලියක්. එතකොට ඒ වගේ කියන්න වැඩි වීමකින් ඉහළට යෑමක් සිද්ධ වෙන්නේ නේ මෑණියනි. ඔව්. එතකොට එතනදී මෑණියනි මෙතන නිර්මාණය කරගන්නේ ඒ කම්පනයේ සංඛ්‍යාත වැඩිවීම කියලා කියන්නේ අපි මෙහෙමයි දරුවෝ. ඒ කියන්නේ දැන් මනසේ ස්වභාවයේ කම්පනයේ වැඩිවීම තුළ වෙන්නේ අපි පහළට ගමන් කිරීම. මෙතන මම කතා කරන්නේ සුද්ධ විඥානයේ ස්වභාවය ගැන කතා කරන්නේ. ඔව්. මනසේ ස්වභාවය නෙමෙයි. ඔව්. එතකොට මේ ඒ මාර්ගඵලයන්ට අනුව ඒ තලයේ එක ස්වභාවයන් වල ක්‍රියාත්මක වෙනවා. ඉතින් අවසානයේදී අරහත් ඵලය කියන තැනදී ඒ සුද්ධ විඥානය බවට පත් වෙලා ඊට පස්සේ ඒ කියන්නේ නැවත නව කර්ම සකස් වීම අවසන් වෙලා නමුත් ඒ තියෙන විපාකය අනුව ඒ කියන්නේ පෙර කර්ම විපාක ලෙස ක්‍රියාත්මක වෙමින් ඒ කාර්යකය පවතින තාකල් පැවැත්ම තියෙනවා. ජීවිතේන්ද්‍රිය ක්‍රියාත්මක වෙනතුරු. ඒතර අවසානයේදී ඒ ජීවිතේන්ද්‍රිය අවසන් වුණාම ඒක නැවත මේ සක්වලෙන් එළියට යන්නේ නැහැ. මේ සක්වල තුලම සබාධමයට දියවීමක් සිද්ධ වෙනවා. සබාධම බවට පත්වීමක් සිද්ධ වෙනවා. ඒ බුද්ධ බීජ ස්වභාවය ක්‍රියාත්මක වෙන. ඒක බුද්ධ බීජ ස්වභාවයට ක්‍රියාත්මක වෙනවා. සක්වලෙන් එළියට යෑමක් නැහැ. ඉතින් නැවත සක්වලක් කියන්නේ ඒක සකස් වෙන තැනක් නේ. ස්ථිර ස්වභාවයක් නෙමෙයි. ඉතින් නැවත සකස් වීමේදී වෙන්නේ නේ කියන්නේ සකස් වෙන දෙයක් නම් ස්ථිර නැති ස්වභාවයක් නම් ඒව විනාශය වෙනවා කවදක හරි නේද? ඒ විනාශයේදී අර දැන් මෙන්න මේ යුගයේදී එන්නේ මේ කල්ප විනාශය දැන් මේ කලියුගයෙන් පස්සේ වෙන මේ සංසිද්ධියේදී වෙන්නේ ඒ ක්‍රියාවලිය තමයි සකල විනාශ වෙනවා. ඒ විනාශ වීමේදී අර පෙර ආකාරයට නෙමෙයි අර මාර්ගඵල තිබුණත් සහ පෘථජන ස්වභාවයේ සිටියත් මාර්ගඵල තිබුණත් ඒගොල්ලන් අර නැවත ගමන් කරන්නේ ඒ කලවර ආගාද කියන ස්වභාවයට. අරහත් ඵලයේ සිටියත් මේ සක්වල ඇතුළෙම තමයි. ඉතින් ඒක තමයි මේ පරිනිර්වාණය කියන ධර්මයේ දේශනා කරන්නේ මේ සක්වලෙන් එළියට යා යුතු නිසා. එළියට. ඔව්. අපි සක්වලෙන් එළියට ගියොත් තමයි මේ වෙන කලියුගයේ වෙන අවසානයේදී කල්පය අවසානයේදී වෙන විනාශයේදී අපිට නැවත මේ සකස් වෙන කියන්නේ විනාශ වෙලා කියන්නේ නැවත සකස් වෙන ඒ සක්වලක නැවත
ඒ ජීවින් විදියට නිර්මාණය වීම සිද්ධ වීමෙන් වැළකෙනවා අපි. පැහැදිලිද? දැන් අරහත් ඵලයේ සිටිය සබාධම්ම තුල ක්‍රියාත්මක වෙනවා ඒ බුද්ධ බීජාකාරයට ක්‍රියාත්මක වෙනවා. ඉතින් නැවත සක්වල සකස් වීමේදී බුද්ධ බීජ තුලින් තමයි නැවත මේ සක්වල මේ පැවැත්ම සකස් වෙන්නේ. සහාර කලවරාගද්දේට ගියා වූ ඒ විඥාන ස්වභාවයන් නැවත ක්‍රමක්‍රමයෙන් පැමිණිලා මේ සක්වල පැවැත්ම ක්‍රියාත්මක වෙනවා ඉදිරියට. ඉතින් ඊට අනුව ඒ ආකාරයට ක්‍රියාත්මක වෙනවා. එතකොට අපිට ඒක තමයි නිර්වාණය කියන තැනදී කියන්නේ අරහත් ඵලයේ කියන ස්වභාවයට අපි ක්‍රියාත්මක වෙනකොට සිදුවෙන දේ ඒක තමයි. සක්වලෙන් එළියට යාමක් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ. ඔව්. ඉතින් අපිට සක්වලෙන් එළියට ගියොත් තමයි මේ කලියුගයේ කල්ප විනාශයෙන් අපි ඇත්තටම බේරීමක් සිද්ධ වෙනවා කියලා. කියන්නේ සදාකාලික අමරණීයත්වයට ගමන් කරන්න නම් මේ සක්වලෙන් එළියට යන්න ඕනේ. එළියට යන්න. ඔව්. ඉතින් එතෙන්දී අපි අර ආබස්සරින් ආපු ඒ සුද්ධ විඥානික ස්වභාවය දරාගෙන ඒ සුද්ධ විඥානික ස්වභාවයට අපි ශක්තිය කියන පැත්ත ක්‍රියාත්මක කරගන්න ඕනේ. ඒ ශක්තිය කියන පැත්ත ක්‍රියාත්මක කරගත්තොත් තමයි අපිට මේ ස්ථක්වලෙන් එළියට යන්න පුළුවන් වෙන්නේ. මම හිතනවා කලින් දේශනාවල කියලා තියෙනවා අර ඒ ස්ත්‍රී පුරුෂ ශක්ති දෙක බෙදෙන ආකාරය ඒවා අහලා තියෙනව නේද ඔය දරුවා? අහලා තියෙන මෑණියනි. ඔව්. එතකොට ඒ ස්ත්‍රී පුරුෂ ස්වභාවයන් දෙක වෙන් වෙනවා. ඉතින් ඒකෙ නැවත ඒ වෙන් වෙච්ච ශක්ති දෙක එකක් බවට පරිවර්තන එකක් බවට පත් වෙන්න ඕනේ. අනේ පත් වුණොත් තමයි මේ සක්වලෙන් එළියට අපිට නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා අපි මේ අරහත් ඵලය දක්වා ආපු හෝ නොආපු වෙන්න පුළුවන් මේ ශක්ති පැත්ත ක්‍රියාත්මක කරගෙන යන්න ඕනේ. ඒ ශක්ති පැත්ත ක්‍රියාත්මක කරගෙන යනවා කියලා කියන්නේ අපි මේ ඒ කියන්නේ ඒ උතුම් ගුණධර්ම තුලට ගමන් කිරීම. දැන් නිර්වාණය කියන තැන ඒ තැනටපත් වෙලා එතන මාර්ගඵලලාභී හෝ අරහත් ඵලයේ සිටින කෙනෙකුට නම් එතන ඊ타මත්ම පහසුවෙන් මේ ගමන යන්න පුළුවන්. අර මානසික ප්‍රවාහය එතන ක්‍රියාකාරීත්වය අඩු වැඩි ප්‍රමාණයට පවතිනවා. එහෙම නැත්නම් මානසික ප්‍රවාහය මිදිලා තියෙනවා වෙන්න පුළුවන්. එතකොට අර හදවතට තියෙන බලපෑම අඩුයි මනසේ. එතන මනස නිදහසේ මේ හදවතට තියෙන බලපෑම අඩුයි මනසෙන්. එතකොට හදවත නිදහසේ ක්‍රියාත්මක වෙනවා. හදවත කියලා කියන්නේ ආදරය කියන ස්වභාවය දරන තැන. ඒක පරාර්ථකාමී වූ ආදරය. ඔව්. එතකොට එතන අපි අර විඥානයේ පිවිතුරු වෙන්න ඒක පරාර්ථකාමී බවට පෙරලෙනවා. ආත්මාර්ථකාමී ස්වභාවය නෙමෙයි එතන පවතින්නේ. පැහැදිලිද? එතකොට ඒ පරාර්ථකාමී වූ ස්වභාවය තුල හදවතත් සමග ගමන් කිරීම, හදවතේ දැනීම තුල ඒ ಗುಣධම් සමග ගමන් කිරීම පරාර්ථකාමීව ඒ ගමන් කිරීම තුල අපේ අර ඒ කියන්නේ ශක්ති පැත්ත ක්‍රියාත්මක වෙනවා. එතෙන්දී අපි ලෞතුරු ආදරේ ප්‍රේමය කියන තැන විශේෂ කොට සලකනවා. ඒ කියන්නේ හැම මොහොතකම ඒ තමාට බාහිරින් මොන විදිහේ ප්‍රශ්න කරදර ආවත් තමා තුලින් ඒ අනිකාට දෙන්නේ ඒ උතුම් වූ ස්වභාවය පමණයි. සිතෘ නෙමෙයි ඒ පිවිතුරුභාවය තමයි එතන ක්‍රියාත්මක වෙන්නේ. අවංකභාවය පිවිතුරුභාවය. ඉතින් මෙන්න මේ ආකාරයට ගමන් කරනකොට තමයි අපිට ඇත්තටම දැන් ඒ සක්වලෙන් එළියට යන්න නම් අපේ ඒ කියන්නේ අනිත් ස්වභාවය ඒ කියන්නේ අපි ආරම්භයේ එනකොට ආභස්සරයේදී එනකොට බ්‍රහ්ම ස්වභාවයෙන් පස්සේ දිව්‍ය ස්වභාවයට එනකොට අපෙන් වෙන් වෙච්ච ඊතුරු ආලෝක ශක්තිය ඒ ශක්තිය අපිට නැවත ලබා ගන්න නම් අපි ඒ ශක්ති දෙක එකට තියෙනකොට තිබුණු ස්වභාවයක් තියෙනවා හැම සත්වයකම. ඒ ස්වභාවය තමයි ඒ ලෝතුරු ස්වභාවය. කියන්නේ ආදරණීය බව. ඒ කියන්නේ පරාර්ථකාමී වූ එතන දෙදෙනෙක් කියන ස්වභාවය නැහැ. ඒකේ ස්වභාවය තුළ පරාර්ථකාමී වූ ආදරේ ප්‍රේමය කියන තැන. එකම ස්වභාවයක්. සහ එතන අර කිලිටි ස්වභාවයක් නැහැ. ඔව්.
එතෙන්දී ඔව් සියල්ලටම නැණියනේ ආදරය ප්‍රේමය තමයි එතෙන්දී සියල්ලටම ඔව් අපතුලින් ක්‍රියාත්මක වෙන්නේ. ඔව්. ඉතින් අන්නේ ස්වභාවයට ආවොත් තමයි අපිට අර අනිත් ශක්තිය අපි තුලට එකතු කරගන්න පුළුවන් වෙන්නේ. ඒතර අපේ කාර්යචකය මේ මරණයේදී දීචේන්ද්‍රිය අවසන් වෙන අවස්ථාවේදී අපිට අපේ ඒ අහිමුණු ඒ ශක්තිය අපේ මේ තියෙන ශක්තියත් සමග සම්බන්ධ වෙන්න පුළුවන්ද නැද්ද කියලා තීරණය තෙන්දී. අපි ඒ ස්වභාවයට සුදුසු වෙලා හිටියේ නැති වුණොත් අපිට නැවත ඒ කියන්නේ ඒ ලෞතර ස්වභාවයෙන් නැත්නම් මේ සක්වලින් එළියට ගමන් කිරීම කරන්න බෑ. එහෙම නැත්නම් ඒ ලෞතර ගොඩනැගෙනව ලෞතර බුද්ධ රාජ්‍යයට ගමන් කිරීම කරන්න බෑ. ලෞතර බුද්ධ රාජ්‍යයට ගමන් කරොත් විතරයි එතනින් ඒ සංසාරයේ පැවැත්ම ඔයගලන්ට යහපතක් වෙන්නේ. නැත්තම් නැවත අපේ තුලින් අය ආදරය ක්‍රියාත්මක වෙනකොට සියල්ලටම ඒ ආදරය නැවත ලැබෙන්නේම අපිටමනේ මෑණියනි. ඔව්. හරි. වටින්ම ගහකට මිනිස්සෙකුට වෙනත් ගහකට කොළකට වේවා සබා දහමේ සියල්ලම මේ නැවතේ ආදරය අපිටම තමයි ලැබෙන්නේ. අපි දැන් අපි තුල උපදින ඒ ආදරය නේ මෑණියනි. ඔව්. හරි. ඒ කියන්නේ අපි තුලින් අපි ආදරය ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ අපි ආදරය බවටමපත් වෙලානේ. දැන් අපේ චිත්තය තුලනේ මේ හැම දෙයක්ම ක්‍රියාත්මක වෙන්නේ. එන මේ හැම හැඟීමක්ම ක්‍රියාත්මක වෙන්නේ අපේ සිත තුල. නේද? එතකොට ඒ සිත තුල අපිට ඒ කියන්නේ ඒ පරාතකාමී ලෝතුරු ස්වභාවයේ ආදරය කරුණා මෛත්‍රිය උපදිනවා කියලා කියන්නේ ඒ කියන්නේ අපි ඒ මොහොතේ ඒ ස්වභාවයටපත් වෙලා කියන්නේ තමන් තව කෙනෙකුට පරිබාහිරව ආදරය කරනවා කියලා කියන්නේම තමන් ඒ ආදරය බවටපත් වෙලා නේද? පත් වෙලා. ඒ පත් වෙලා ඒ තමා ආදරය බවටපත් වූ නිසා තමයි අනිකාට දැනෙන්නේ. දෙන්න පුළුවන් වෙන්නේ. නේද? නැත්තම් එතන තියෙන ව්‍යාජත්වය. ඒ කියන්නේ නිකන් වචනයකට පෙරලි වචනයකින් දීමක් විතරයි එතකොට. ඇත්තටම අපිටම හදවතටම දැනෙනවා ඒක අපිට. ඇත්තට මේ සිත මේ බවටපත් වුණොත් තමයි ඒක ඇත්තටම ඒක ස්වාභාවික වෙන්නේ. එහෙම නැත්තම් සිතේ එතන තමයි අපි අව්‍යාජත්වය කියලා කියන්නේ. නැත්තම් අපි ඒක ඒ ස්වභාවය අපි දරන්නේ නැතුව අපි වචනින් විතරක් පිට කරනවා. එතන තියෙන්නේ ව්‍යාජත්වයක්. එතන තියෙන්නේ මමත්වය. පරාර්ථකාමී නෝ. එතන තියෙන්නේ බොරුවක්. ඉතින් ඒකයි කියන්නේ අපි ඒ ආදරය අපි තුලම ආදර බවට පත් වුණොත් තමයි අපිට ඒ ආදරය දෙන්න පුළුවන් වෙන්නේ පිවිතුරුව පාරිශුද්ධව. එතකොට අපි අනිකාට ආදරය කරනවා කියලා කියන්නේම අපි අපිටම ආදරය වෙලා කියන තැන. ඔව් මෑණි. අපිට ඉබේම ලැබෙනවා ආදරේ. පැත්තෙන්. ඔව්. අපි අපිටම ආදරය වුණා කියලා කියන්නේ එතන පවතින්නෙම ඒ කියන්නේ ආදරය කියන ස්වභාවයමයි. එහෙමනම් අපිට මේ සබාධාමයෙන් විචදාතුෙන් එතෙන්ට සමපාත වෙන්නේ ඒ ආදරය කියන ඒ කියන්නේ එයා දරාගෙන ඉන්න සංඛ්‍යාතයම තමයි. ඒ නිසා තමයි ආදරණීය බව දරා ගන්නා වූ ස්වභාවයට ආදරණීය බවම එකතු වෙන්නේ. ඔව් මෑණියනි. අර මම ඒක තමයි ඉස්සෙල්ලා කිව්වේ අර දවසක් මම කෙනෙක් එක්ක කිව්වේ කියලා අර ඉසෙල් කනක් කපාගෙන ඉද්දී වුණත් ඒ ගහකට වුණත් මේ අපි සියලුම පෝර ඒ සියලුම දේ අරගෙන ගහ වැඩිලා කන හැදිලා නිකන් කපලා දාලා අරන් එනවනේ අපි නිකන් කුරිරු විදියට වගේ ඒක එතෙන්දි මට ඒක දැනුණා එහෙම මේ අපි ඊතන මොන තරම් වැරදිදයි කියන එක මම හැංගීම මට ආවා මේ අපි කිසිම කෘතඥතාවයක් නැහැ නේද කියන දේ මට එහෙම වැටහීමක් ඇති වුණා මෑණියනි. ඒක තමයි ස්තුතිවන්ත වීම කියන තැන. ඒ අපි හැම දෙයකම මේ සබාධාම සහ අපි ආශ්‍රය කරන හැම අපි කියන්නේ ආශ්‍රය කරන හැම තැනදීම ඒ කියන්නේ ගනුදෙනු කරන හැම තැනදීම
සත්ත්ව පුජ්‍යල සභාවන් සමග හොයේවා සබාදහම සමග හොයේවා ඒ හැම මොහොතකම ස්තුතිවන්ත වීම කියන එක ඊ타මත්ම යහපත් ගුණයක්. ඊ타මත්ම යහපත් ගුණයක් තමයි සංඛ්‍යාතයේ හරි ඉහළ මට්ටමක තබා ගන්න පුළුවන් උසස් ගුණයක්. දැන් මිනිස්යන් අතර අපි ක්‍රියාත්මක වෙනකොට අපි කොයිලාකත් අපේ හිත හොඳට හැරිලා බලන්න ස්තුතියි කියන වචනේ අපෙන් කියවෙනවද කියන තැන. අපෙන් යම්කිසි පුංචි හෝ වරදක් සිදු වෙනකොට සමා වෙන්න කියලා අපි කියන දෙයක්. ඇත්තටම තමන්ගේ බිරිඳට පවා බිරිඳ සම්පුරුෂයා කියලා ඉතින් එතෙන්දි උනත් අපෙන් පුංචි හෝ වැරද්දක් නොදැනුවත සිද්ධ වෙනවා නම් පුංචි වෙන්න පුළුවන් බරපතල වෙන්න පුළුවන් මොනම ආකාරයකින් හරි ඒක වැරද්ද බව අවබෝධ කරගත්තා නම් ඒක දැනුණා නම් අර සමා වෙන්න කියන වචනේ පිට වෙන්නේ නැහැනේ නේද? ඒ වගේම පොඩි උදව්වක් කරත් ස්තුතියි කියන වචනේ වතුර එකක් ගෙනත් දුන්නම ඒකට අතට අරගන්නකොට ස්තුතියි කියන වචනය ඒ වගේ ඒ ස්වභාවයෙන් ගොඩක් ගිලිහිලා තියෙනවා මිනිස්යන් තුලින් නේද? ඉතින් ඒවා හරි වැදගත් දේවල්. ඒවා පුංචි කාලේ ඉඳලා පාසල දරුවන්ට උගන්වන්න යුතු දේවල්, ඉගැන්විය යුතු දේවල් කියා දිය යුතු දේවල්. ඉතින් ඒ වගේම සබාදහම එක ගනුදෙනු කරනකොට මේ ස්තුතියි කියන වචනය භාවිතා කිරීම හරිම වැදගත් වෙනවා. ඉතින් ඒ ගැන ඇත්තටම දැනුවත් නැහැ මිනිසයා. ඒක අපිට නිකන් ලැබෙනවනේ නිකන් දෙනවනේ එහෙම කියලා අර ඒක ඒ ගැන එච්චර තැකීමක් නැහැ හිතන්නේ නැහැ. හැබැයි සබාදාම හරියට දැනෙන ආදරණීය හිතකට එහෙම වෙන්නේ නැහැ. ඒක નિરાයාසවම යාට දැනෙනවා. සබාදාම සමග කතා කරනවා. ගහකොළ සතා සිපා සමග කතා කරනවා. ස්තුතිවන්ත වීම වෙනවා. මලක් හදාගත්තත් ගහින් ඒක අහලා නිකන්. ඇත්තටම ඒක සාමාන්‍ය ඒක තේරෙන්නේ නැති කෙනෙක් නම් හිතයි මෙයාට මේ පිස්සුද මේ ගස් එක කතා කරන්නේ කියලා නෑ. ඒක හැතරම සබාදාම දැනෙන ආදරණීය හිතකට එතන ජීවයක් බව දැනෙනවා. කතා නොකරට එතන ජීවයක් අපිට උදව්වක් කරන්නේ. එතකොට අපි එතෙන්දී ඒක යම්කිසි වචනේ පිට නොකර සිතවිල්ල තුලින් ආදරණීය බව පෙන්වලා සිතවිල්ල තුලින් චිත්ත කම්පනය තුලින් ඒ ගහට දැනෙන්න දීලා ඒක වචනෙට වඩා දැනෙන චිත්ත කම්පනයයි. ඒ චිත්ත කම්පනය තුලින් ඒක අර අවසර අරගෙන ස්තුතිවන්ත වෙලා තමයි අපි ඒ දේ සිද්ධ කරන්නේ. ඉතින් අන්න ඒ වගේ වෙනකොට අපි තුල ආදරණීය බව කියන එක ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. ඒ තුල අර පිවිතුරු බව ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක හැම පැත්තෙම එක පැත්තකින් නෙමෙයි තමා එදිනෙදා ගෙවන ජීවිතයේ විපාකයේ තුල හැම පැත්තකින්ම ඒ ආකාරයෙන් සිද්ධ වෙන්න ඕනේ. ඉතින් ඒ විදිහට ගමන් කරන සිතකට හරිම සැනසීමක් තියෙනවා. ඔව් හරිම සුවයක් තියෙනවා. ඔව් දුක කියන තැන එතන දැනීමක් වෙන්නේ නැහැ. ජීවිතයේ ඇතරම ගලා යාම තැන ජීවිතය කියන තැන තියෙනම දුක තමයි. කියන්නේ මේ අපි සංසාරේ මේ ගමන් කරන තැනදී දැන් මනුෂ්‍ය තලයේ ගත්තොත් දුක සැප දෙක සමව යනවා නේද? සම්බරව යනවා. ඒ දෙකම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ ක්‍රියාත්මක වුණාට අපි අර වගේ ආදරණීය බව තුලදී අපිට දුක කියන තැනත් අපි ඒක අර සිතේ තියෙන සැහැල්ලුව සැනසීම සරල බව තුල ඒ දුක කියන තැන අපිට නොදෙනී යනවා. ඒක අපි මහ ලොකුවට අර ඒ කියන්නේ බරක් ලෙස අපිට දැනෙන්නේ නැහැ. දැනෙන්නේ. ඔව්. දැන් මට නම් මේ දැන් කෙනෙක්ට කරදරයක් වෙලා තිබ්බත් පොඩි දරුවෙක් වුණත් එහෙම මේ වුණත් මට ඒක ගොඩක්ම හිතට කම්පනයක් දැනෙනවා මේ දුක දැනෙනවා ගොඩක්ම මේ යන අදිසියක් දෙයක් කෙනෙක්ට සිද්ධ වුණායි කියන්නේ ඒ වෙලාවට මම ගොඩක් හිතට කම්පනයක් දැනෙනවා මෑණියනි. ඔව් අනිකාගේ දුකෙහිදී සිත උණු වීම කියන තැන ඉතින් ඒක හොඳ කාරුණික බවක් සංවේදී වෙන සිත කාරුණික සිතක්. ඔව් ඒවා හොඳ දේවල් දරුවෝ. එහෙම නැතිවීම තුල තමයි ඉතින් ප්‍රශ්න ඇති වෙන්නේ. ඔව් අනුන් ගැන සිත උණු වීම කියන තැන ඒක ක්ලේශයක් නෙමෙයි. ක්ලේශයක් නෙමෙයි. ඔව් කතා කරද්දී ඒතර දැන් මේ පරිනිර්වාණය කියන පැත්ත තැන එහෙම ප්‍රශ්න තියෙනවා දරුවනේ. දැන් ගොඩක් අයට ප්‍රශ්න තියෙනවනේ දැන් නිර්වාණය කියන ඔසේ ගමන් කරලා එතන එක් සංදිස්ථානවල නැවතිලා සමහරව ඒකේ අන්තගාමී වෙලා
සමහර එක හරියට අනවබෝධය තුල ඒ එක් මතවල ක්‍රියාත්මක වෙනවා පරිනිර්වාණය කියන පැත්ත ගැන එක් මති මතාන්තර ගොඩනගාගෙන තියෙනවා. ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවද ඔය දරුවටත්? එහෙම කියන්නේ එහෙම ප්‍රශ්න නැහැ මන්නේ. දැන් මම කරන්න ඕන ඔය මම කිව්වා මම කිව්වාගේ ඔය ලෝතුරු ආදරේ කියන ස්වභාවයට ඒපත් වෙලා ඒ ආකාරයට ක්‍රියාත්මක වීම තමයි වෙන්නේ. ඒතර ලෞතර ආදරය කියන තැන අපිට ඒක හැම පැත්තකටම ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ සබාධමයට තියෙන ඒ කියන්නේ පරිසරයේ ඒ කියන්නේ ඉදිනදා අපි හමු වෙන ඒ සියලු ස්වභාවයන් සමග ආදරණීය ගනුදෙනු කිරීම, අපේ දරුවන්ට ආදරණීය වීම, බිරිඳට ආදරණීය වීම, ඒ හැම පැත්තම හරි සමබරව එතෙන්දී කිසිම කෙනෙක්ට දුකක් වේදනාවක් නොවන ආකාරයට ජීවත් වීම ක්‍රියාත්මක වීම කියලා තමයි ලෞතර පැත්ත කියලා කියන්නේ. සහ ඒතකොට ආදරය කියන තැනදී ඒ තනි ස්වභාවයකට ඒ කියන්නේ අවංක බව තුල අව්‍යාජ බව තුල ක්‍රියාත්මක වීම. පිවිතුරුව ආදරය කිරීම. ඒක තමයි ලෞතර ස්වභාවය කියලා කියන්නේ. ඔව්. ඉතින් එතෙන්දී මෙහෙම දැන් අප පෞල් ජීවිතය ගෙනියනකොට තමාට හම්බ වෙලා තියෙන ස්වභාවයන් විවිධාකාර වෙන්න පුළුවන්. තමාගේ ස්වභාවයට නොගැලපෙන ශක්තියින් වෙන්න පුළුවන්. හැබැයි එතෙන්දී ඝට්ටණය වෙන්නේ නැතුව තමාගේ සිත පිවිතුරු තියාගත්තොත් තමාට මරණයෙන් පස්සේ ලැබෙන්නේ තමාගේ අර පාරිශුද්ධ වූ ප්‍රේමය තමයි. එතෙන් පෞල් ජීවිතයේ තුලදීත් මෑණියනි අපේ ඒ කියන්නේ පොඩි ගැටන ඇති වුණා. දැන් ගොඩක් දුරට ඒවා මගේ හිතේම ඒ දේවල් වලින් ගොඩක් දැන් කලින් ගොඩක් තරහ යනවා ගතිය මට තිබ්බා මේ. ඒව දැන් ගොඩක් යටපත් වෙලා මේ වෙලා තියෙනවා. දෙන්නගේ ඝට්ටනේ වැඩි වෙනකොට අපේ ඒක ගොඩක්ම අඩු වෙලා තියෙනවා. මේ පරිනිර්වාණය පැත්තෙන් ගමන් කරන ලෞතර ආදරය කියන පැත්ත ගමන් කරනකොට මේ මාර්ගය ඔස්සේ ගමන් කරනකොට ඒක එසේ වෙන්න ඕනේ. ඒ ආකාරයට සැකසෙන්න ඕනේ අනිවාර්යෙන්ම. එහෙම නැත්නම් ඇත්තටම ඒ මාර්ගයට වැටිලා නැහැ. පෞල් ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි එතෙන්දී අර දෙන්නම එකට තක වගේ අර ක්‍රියාත්මක වෙලා යනකොට එතන ඝට්ටනේ වැඩි. නමුත් මේ ලෞතර ප්‍රේමය කියන පරිනිර්වාණ මාර්ග ඔස්සේ ගමන් කරන කෙනාදී ඒ ඔස්සේ ගමන් කරන කෙනා වෙනස් වෙනවා එතෙන්දී. ඔව්. දෙන්නම මෑණියනි එහෙම තමයි අපේ එහෙම තිබුණේ ප්‍රශ්න. එකදී ඕනම වෙලාවකදී ඒ ආකාරයට තමයි දැන් මට ගොඩාක් දුරට මේ දේවල් තේරුම් වැටෙනවා. මේ ඒකෙන් මම දැන් පැත්තකට වීම තමයි සිද්ධ වෙන්නේ. ගොඩක් හරියට ඇරලා දාලා එහෙම ඒ දේ තමයි සිද්ධ වෙන්නේ. මම වැඩි ගැටීමට ගොඩක් දුරට අඩු වෙලා තියෙන්නේ. මම යන්නේ ගැටීම අඩුම වුණා. හොඳයි. ඒක තමයි. එතකොට මේ බිරිඳත් ඒ ධර්මයට සම්බන්ධ කරගෙන එයත් ඒ පැත්තට යොමු කරගෙන යනකොට ඒක ගොඩක් ධර්මයට මෑණියනි බිරිඳට මම කිව්වට මේ පැත්තට ඉච්චර නෑ. මෙතන ධර්මය කියලා නිර්වාණය කියලා එහෙම දෙයක් නෙමෙයි මෙතන කතා. මෙතන තියෙන්නේ අපි එදිනෙදා ජීවිතේ ජීවත් වෙන ස්වභාවය පාරිශුද්ධව ආදරණීයව ක්‍රියාත්මක කිරීම ගැනනේ කතා කරන්නේ පරිනිර්වාණය කියන තැනදී. ඉතින් ඒක අපහසුයක් වෙන්නේ නෑනේ. ඒක අපි ඇත්තටම ජීවිතේ ගෙනියන්න සරලව ජීවිතේ ජීවත් වෙන්න පුළුවන් ඒ කියන්නේ පහසු ක්‍රමයක් එතන තියෙන්නේ නේද? ඇත්තටම දිනදා ජීවිතේ කියන්නේ සැනසීමෙන් ජීවත් වෙන්නේ කොහොමද කියන තැනයි එතන කියවෙන්නේ. එතන මාර්ගය වෙන්නේ. එහෙම නැත්නම් මේ වෙන මොනවා හරි මේ දහම් ගැටලු මොනවා හරි එහෙම සමීකරණ විදියට මේ බරක් විදියට ඔලුවට අරගෙන එහෙම එකක් නෙමෙයිනේ. නෑ. අවබෝධ කරගන්න තියෙන ලොකු දේවල් එහෙම එකක් නෙමෙයි. එදිනෙදා ඒ ආකාරයට සිද්ධ සියලු ගැටීම් ඉවරයිනේ මේ. ඔව් සියලු ගැටීම් ඉවරයි. කාරුණික ආදරණීය හදවතක් නිර්මාණය කර ගැනීම. ඒ කියන්නේ මම කියන්නේ මේක හදවතේ කතාවක් කියලා. එතකොට මේ ලෞතර ප්‍රේමයේ ලෞතර බුද්ධත්වයේ කියන තැන එන්නේ මේ විශේෂ 12 වෙනි මානය කියන තැන ඉහළ මානය
විශ්වයේ තියෙන ඉහළ මානෙ. එතකොට එතන තියෙන ඒ ලෝතුරු ස්වභාවය, ලෝතුරු ප්‍රේමය, ඒ කියන්නේ තමාගේම වෙන්නුණු ශක්තිය, ස්ත්‍රී පුරුෂ ශක්ති දෙක එකට එකතු වීම තුල, එතන ඒකාත්මික වීම තුල තියෙනා වූ පිවිතුරු ආදරය. ඒ තුලින් ඒ ලෞතුරු ස්වභාවයට ගමන් කිරීම. ඒක තමයි එතන තියෙන ස්වභාවය. ගැටලු තියනද තව ඒ සම්බන්ධව කතා කරන්න? ගැටලු ඒ සම්බන්ධව නම් මෑණියනීම තම නැහැ මේ. එතකොට ඔබ දරුවන් උත් ඒ පැත්තට යොමු කරගෙන තියෙනවද ඔබගේ? දරුවන්ට මම ඉතින් කියලා දෙනවා තාම තේරුම් ගන්න තාම පොඩි මෑණියනි අර අවුරුදු තාම එක දරුවෙක් අවුරුදු 6යි කෙනෙකුට අවුරුදු 7යි තාම ඉතර ඉතින් අවුරුදු 6-7 දරුවන්ට තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු මහ පරිමාණයෙන් නෙමෙයි මේ ಗುಣධර්ම කියන්නේ කෙනෙක් අනිත් අයට හිංසාවක් නොවි ජීවත් වෙන්න, අවංකව ජීවත් වෙන්න, අව්‍යාජව ජීවත් වෙන්න කියලා දෙනවා මෑණියනි. ඔව්. ඒක කියලා දෙන්න අනිත් අයගේ දේවල් ගන්න ඒ දේවල් කරන්න එපා, අරදර කරන්න එපා. ඒ දේවල් කියලා දෙනවා. ඔව් දේශනා අහනකොට ඒගොල්ලන්ට ඒව ඇහෙන්න දෙන්න. මම අහනකොට මෑණියන්ගේ දේශනා අහනකොට ඒකත් ඒකත් ඇහෙනවා. ආගෙන ඔව් එතකොට එහෙම ඒ තම කියන්නේ පවුලම එකතු කරගෙන මේ ගමන යාම තමයි වඩාම සුදුසු වෙන්නේ. එහෙම යන්න පුළුවන් දහමක් මේක. පරිනිර්වාණය කියලා කියන්නේ. නිර්වාණය වගේ නෙමෙයි. මට ඉතින් අර මම ඔය අර ප්‍රශ්නේ එක්ක මම ගොඩක් අමාරු වෙන්න එකකින් කර ගියා ගන්න දෙන්නේ නැත්නම් තමයි මම මෑණියන්ට මේ ඔව් ඒ පැත්තට ගමන් කරන්න එපා දරුවෝ. ඒ පැත්තට ගමන් කරන්න එපා. නිර්වාණය මේ කියන පරිනිර්වාණය කියන මේ දේශනා මන් දිනපතා යමුකනේ දැන් සමහර වෙලාවට මම දේශනා එක දිගට නොදැම්මත් ඒ පැරණි දේශනා කියන්නේ මම කලින් මුලදී කරපු ඒ දේශනාවන් නිතර අහන්න. ඒ මුල් දේශනාවල මම ගොඩක් පැහැදිලිව විස්තර කිරීම කරනවා. දැන්ට එච්චර ලොකු පැහැදිලි කිරීම සිදු කරන්නේ නැහැ. මොකද මුලදී ඒ සියල්ල ඔයගලන්ට තිබුණු හැම ප්‍රශ්නයකටම උත්තර දීලා තියෙනවා ඒ දේශනාවල. ඉතින් ඒ දේශනා නැවත අහන්න. ඒ කියන්නේ මට ගොඩක් දරුවන් කියනවා ඒ මුල් දේශනා ඒගොල්ලන් දැන් මම දේශනා කරන්න නැතු ඉන්න දවස්වල නැවත ඒව අහනකොට ඒවයි ගොඩාක් යාලට නොදැනිච්ච කරුණු කාරණා ගොඩාක් දැනෙනවා කියලා. ඒව හරි රසවින්දනයක් කියලා ලොකු මෑණියන්ගේ ගොඩාක්ම තේරුම් ගියා දැනුණා. මුලින්ම මම බාරමේ බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ දේශනා ඇහුවා වංගිස ස්වාමීන් වහන්සේගේ ඇහුවා. ඒ පාර මේ ඔය අරණ ධම්ම ස්වාමීන් වහන්සේගේ දේශනා ගොඩක් තේරුම් ගියා. ඊට පස්සේ මෑණියන්ගේ දේශනාව අහන්න ගත්තයින් පස්සේ මට ඒක ගොඩක්ම තේරුම් යනවා. මේ ඒ දේශනා මම ඒ කාලේ නිර්වාණ දේශනා ඒවා දිගටම වගේ ඇහුවා දේශනා. ඔව් හොඳයි. දැන් ඒ පරිනිර්වාණය ස්වභාවයට එන්න ඒ තුල තමාගේ බිරිඳ දරුවන් සමග එකට මේ ගමන යමු. ආමේන්. ඔව් පවුල තුල ඒ ආදරණීය බව සතුට සැනසුම තීරේ වෙන මොනව නැතත්. ඒතර ජීවත් ඉන්න කාලේ සැනසීම නිවීම තමයි අපි මෙතන බලාපොරොත්තු වෙන්නේ. ඒ නිවීම එතනින් ලබා ගත්තා වූ නිවීම තමයි ඔබ කාර්යචකයෙන් යවතිවතන නැත්නම් ජීවිතේන්ද්‍රිය අවසන් වෙනකොට ඔබට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන්නේ. හොඳයි එහෙනම් දරුවෝ ප්‍රශ්න තියෙනවද තව? ප්‍රශ්න නම් දැනට එහෙම නෑ මෑණියනි. එහෙම මෑණියන්ට ආයි මට කතා කරන්න අවශ්‍යම තියෙනවා. මැසේජ් එකක් දාන්න WhatsApp එකට. ඔව් මෑණියනි. මම පුළුවන් වෙලාවට උත්තර දෙන්නම්. හොඳයි. හොඳයි එහෙනම් මම ආශිර්වාද කරනවා ඔබටත් ඔබේ බිරිඳටත් දරුවන්ටත් මේ පරිනිර්වාණ දේශනාව ඔස්සේ ඒ කියන්නේ හදවත විවෘත කරගෙන ආදරණීය වූ ඒ කියන්නේ පරාර්ථයක් කාමිත්වයේ තුල ලෝතුරු ආදර ප්‍රේමය දරාගෙන ඉදිරියට යන්න සිළු ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මම අදිෂ්ඨාන කරනවා. හොඳයි දරුවෝ තේරුම් ඔව් හරි මෑණියනි මම පාද නමස්කාර කරනවා මෑණියන්ගේ
තෙරුවන් සරණයි කියලා. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.